හායි මම අද ආවේ පිටෝගේ පිට්සා කඩේට. මේක තියන්නේ මීගමුල් කමර්ෂල් බැංකුවේ පළවෙනි තට්ටුවේ. මම ආවේ හුඟක් කල් බලන් ඉඳලා. ඉතින් දැන් අපි යමු. මට ඕඩි ගාෆිල්ඩ් විටෝ එක්කත් ෆොටෝ ගහන්න පුළුවන් වුණා. හැමෝම අපේ ගාෆිල්ඩ් යාළුවා මේ ඉන්නේ. මෙන්න මෙයාගේ අතේ පිට්සා කෑල්ලක්. ඇතුළට යන්න තියන්නේ මෙන්න මේ වගේ තැනකින්. තාත්තිමා වඩාගෙන තමයි පිට්සා දාන විදිය පෙන්නුවේ. ලස්සන එකකුයි පිට්සා එකකුයි. ගාෆිල්ඩ් ඉතින් ආසම කෑමනේ. මමත් ඉතින් ඒකම try කරා. මෙතන ඉතින් විශේෂම දේ දරපොරණුවක පිට්සා එක හැදෙන එකයි. මගේ පිට්සා එක හැදෙන විදිය මගේ ඇස් දෙකෙන්ම බලා ගන්න පුළුවන් වුණා. අද සෙන්ස්රාල් දවසක් නිසා අපේ ඕඩේ කෙන්න ටික වෙලාවක් එනකම් බලන් ඉන්න වුණා. මම කම්මැලි කමින් තමයි අපේ කෑම කෙනකන් බලන්න උන්නේ. මයොනිස් එක්ක අපිට තව සෝස් වර්ග දෙකකුත් ලැබුණා. අපි ඕඩර් කරේ විටර්ගේ පෙප්සි කප් එකක්. ඔන්න අපේ රසම රස ලසඤ්ඤා එකක් ආවා. වව්. මට ඉතින් ඒක කඩා ගන්නත් ටිකක් අමාරු වුණා. ඒ තරමටම චීස් වලින් ඒක පිරීලා නිකන් චීස් ගාපු ගයක් වගේ. අම්මෝ ඒක නම් හරිම රසයි. පිට්සා එකත් ඒකම ආවා. ඒකේ මස්, චීස්, හැම්, ජාත් ගොඩාක් පුරවලා තිබ්බා. බඩවල් පිටිටකන් අපි නම් කෑවා. බඩ පුල්ලුණා. ඒකේ වැඩ කරන මාමලත් හරිම හොඳයි. මගේ ළඟටම බේබි ගාෆිල්ඩ් කෙනෙකුත් ගෙනල්ලා දුන්නා. මම ඉතින් එයාවත් ටිකක් ෆොටෝ ටිකක් ගහගත්තා. මම ගොඩක් විනෝද වුණ දවසක් තමයි අද. මීගම් පැත්තේ යනවනම් අනිවාර්යෙන්ම විටෝගේ පිට්සා කන්න යන්න. එහෙනම් අපි ගිහින් එන්නම්. බයි බයි. ආයෙ දවසක හම්බෙමු.